Garden LK YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අපේ ඉස්සෙල්ලා වීඩියෝ එකේ කියන්නේ අපි ග්‍රාස් වර්ග ගැන කරපු වීඩියෝ එකෙන් ගොඩක් අය ඉල්ලුවා කොහොමද හරි නිසි ක්‍රමයට ගාස් ඒ කියන්නේ පොළවට එලන්නේ කියන දේ ගැන දැනගන්න කැමති කියලා. ඉතින් මම ඒ හින්දා තමයි මේ වීඩියෝ එක ගේන්න හැදුවේ. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක අනිවාර්යෙන් click කරන්න. එතකොට අපි මේ වගේ අලුතෙන් දාන වීඩියෝස් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ඕගොල්ලන්ට ගෙනත් තියෙන්නේ මේ මැලේසියන් වර්ගයේ කාපට් එක. ඒ කියන්නේ ග්‍රාස් වර්ග වලින් මේක මැලේසියන් කාපට්. මේක පිඩලි විදිහටත් එනවා. ඉතින් මේ මැලේසියන් කාපට් එකේ වටිනාකම තමයි මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් අර මේ ඒක පොළොවෙන් උසට එන්නේ නැහැ. පොළොව බදාගෙන යන්නේ. ඉතින් මේ ග්‍රාස් කාපට් වර්ගයේ ඒක මේක කොහොබතේ තියෙන්නේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ කොහොබතේ තියෙන මේ ග්‍රාස් කාපට් වර්ගේ අපි පොළොව නිසියාකාරව ලෙවල් කරලා හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අපි දැන් ඒ කියන්නේ ගාඩන් එකක මුලින්ම කරන්න ඕනේ දේ තමයි පොළව ලෙවල් කරගන්න එක. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට උදැල්ලක් භාවිතයෙන් පොළව ලෙවල් කරගන්න පුළුවන්. ඒකට ඕගොල්ලෝ භාවිතා කරන්න ඕනේ අනිවාර්යෙන් හොඳ පස්ලේ එකක්. ඒ රතු පස්න වඩා හොඳයි. මොකද ඒක එතකොට වෙන වල් ඇට වර්ග එහෙම නැහැ. ඉතින් දැන් අපි මෙතෙන්දී රතු පස් වලින් මුලින්ම පොළව ලෙවල් කරගන්නවා. ඊට පස්සේ මම ඊළඟ පියවර පෙන්නන්නම්. ඒකට ඕගොල්ලන්ට ඕන වෙන්නේ රේක්කයක්. ඉතින් අපි රේක්කයක් අරගෙන ඊළඟට මේ පස්ලේ එකේ තියෙන ලොකු ගල් කැබලි අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට රේක්ක කරගත්තාම අර ලොකු ගල් කැබලි එහෙම අයින් වුණාම ඒ කියන්නේ තනකොළේ වුණත් හොඳට හැදෙනවා. ඊළඟ පියවරේ අපිට එක්ක මට්ටන් ලීයකින් වගේ ඕගොල්ලන්ට තියෙනවා නම් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ භාවිතා කරනා වගේ අයිටම් එකක් ඕගොල්ලන්ට වෙල්ඩින් කරලා පාස්ස ගත්තොත් මෙන්න මේ විදිහට හොඳට පොළවේ හොඳ ලෙවල් එකක් ගන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් මෙහෙම ලෙවල් කරද්දි ඕගොල්ලෝ එක්ක නූලක් ගහලා පළපුරුදු නම් නූලක් නැතු වුණත් කරත් කමන්නේ වතුර බැස්ම ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ගලි සිස්ටම් එකකට හරි ස්ලෝප් වෙන විදිහට ලෙවල් කරගන්නවා. ඉතින් මෙහෙම අපි ලෙවල් කරගත්තට පස්සේ තමයි අපි කාපට් එක දාන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද කාපට් ලෙවල් එක එලන්නේ කියලා. දැන් අපි මේ වගේ පොළොව හදාගත්තට පස්සේ ඊළඟට මේ කාපට් රෝල ඔහොම තියලා මේ ඒ කියන්නේ ගාන්ට එජ් එකේ ඉඳන් මේ විදිහට අපිට එලා ගන්න. මේක සාමාන්‍යයෙන් වර්ගඩි 10ක් විදිහට තමයි ගොඩක් වෙලාවට කපන්නේ. ඒ කියන්නේ අඩි 5යි අඩි 2ක් පළලට. ඉතින් මේ විදිහට අපි කාපට් ටික අපේ පොළොවේ ඒ කියන්නේ එලා ගන්නවා. හැබැයි දැන් ඉස්සරන අපි පිඩලි වගේ ගහනවා නම් අර තෙත ගතිය රැඳෙන්න කොහොබත් භාවිතා කරන්න ඕන. දැන් මේ කාපට් හදන්නේ කොහොබත් වල හින්දා තනිකර කොහොබතේ හින්දා අපි කොහොබත් භාවිතා කරන්නේ. පස්සේ අපි මේකේ අර කොළ පාට ඒ කියන්නේ හරිත පැහැය ග්‍රීනරි ලුක් එක ගන්න මේකට අපි ඒ කියන්නේ કૃත්‍රිම පොහොර වර්ග භාවිතා කරනවා. ඉතින් අපි මේ විදිහට තමයි කාපට් එක එලන්නේ. අර කාපට් එකේ ජොයින්ට් මුලදී එලනකොට යන්තම් පේනවා. ඒක පස්සේ අපි මේක කම්පැක්ට් කරගන්න ඕනේ. කම්පැක්ට් කරගන්නකොට ඒ ජොයින්ට් උනත් පේන්නේ නැති වෙනවා. දැන් අපි කාපට් එකේදී දැන් සමහර තැනක ඒ කියන්නේ කාපට් කැඩිලා හරි ඒ විදිහට තිබ්බොත් ඒ වගේ තැන් වලට අපිට වෙන පිඩලි කැබලි දාන්න පුළුවන්. ඊළඟ පියවර තමයි මේ වගේ අපිට තාප මෝලකින් හරි රෝලකින් හරි හොඳට කම්පැක්ට් කරගන්න එක. දැන් ලොකු ඒරියා එකක් නම් අනිවාර්යයෙන් රෝලක් ගත්තාම ඕගොල්ලන්ට ඉක්මනට කරගන්න පුළුවන්. මොකද කම්පැක්ට් කරද්දී අර ජොයින් එහෙම ඔක්කොම සෙට් වෙලා මේක එක කාපට් එකක් විදිහට අර තන නිල්ල ලස්සනට පේනවා. ඉතින් පොඩි ඒරියා එකක් නම් ඕගොල්ලන්ට මේ වගේ තාප මෝලක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ මිස් වෙන්නේ නැති වෙන දිගටම තලාගෙන යන්න ඕනේ. මෙහෙම තැළුවට පස්සේ තමයි අපි වතුර පෝර එහෙම සප්ලයි කරන්නේ. ඉතින් අපි බලමු මේ විදිහට ඔක්කොම තලලා ඊට පස්සේ අපි වතුර සප්ලයි එක ඊට පස්සේ අපි මේ විදිහට ඒ කියන්නේ තලාගත්ත කාපට් එකට හොඳට වතුර ඒ කියන්නේ පොළවත් එක්කම බදන විදිහට දානවා. ඊළඟට වතුර දැම්මට පස්සේ තමයි හොඳට ඒ කියන්නේ මුල් පොළවත් එක්ක සම්බන්ධ වෙලා මේ ග්‍රාස් එක පොළොවට අල්ලන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් සතියක් විතර ගියාට පස්සේ අපි ඒකේ මේ ග්‍රීනරි ගතිය එන්න මොකක් හරි ෆර්ටිලයිස් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කාපට් ඒ කියන්නේ තනකොළ කාපට් කොහොමද ලේ කරන්න කියන එක ගැන වැටහීමක් එන්නේ නැති කියලා. ඉතින් අපේ මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න ඕගොල්ලන්ට අපේ YouTube channel එක subscribe කරන්න පුළුවන් garden.lk. Thank you.